වෙනද වගේ ඉරිදා අයිබුවන් ඇතුලේ කතා නවත්තලා මේ යුගයේ මේ වගේ සින්දු ටිකක් මහන්න මේ උදේ. මම දන්නවා එක පයින් ඔබ කැමතියි කියලා. නමුත් මේ වටා බොහොම රස කතා ගොඩක් වගේම රස දනවන තැන් රසක් තියෙන හින්දා අපි ඒ ගැනත් කතා කරලා වැඩියෙන් සින්දු ටිකකුත් අහමු. 1980 දශකයේ මුල් භාගයේ අපේ රටේ තාරුණ්‍යයට හොඳ රිදී සීනු හඬක් ඇහුණා කියලා අපි විශ්වාස කරනවා. හේතුව තාරුණ්‍යයට ගමනක් යන්න මගක් හොයන්නට මගක් තනන්න ආරම්භයක් ගත්ත ජාතික තරුණ සේවා සභාව ආරම්භ කරලා. එදා ඉඳලා අද වෙනකන් ඒක දහස් සංඛ්‍යාතද දසදහස් සංඛ්‍යාතද කියලා අපි විසඳගමු. එතරම් පිරිසක් අපේ සමාජයේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විවිධ කලා මාධ්‍ය ඔස්සේ අපට හමු වන අපිට මතක අපේ හදවතේ නැවතුණු තැන් රැසක් ඉතුරු කරා. ඒ හැමෝම ඔන්න ආයමත් එකතු වෙනවා. අපි කෙලවරක ඉඳලා පටන් ගමු. හැබැයි මම එක සීට් එකක් මග ඇරලා යනවා. එහා පැත්තේ ඉන්නවා කලාභූෂණ ශ්‍රියා දනසූරිය මහත්මයා. එතුමා තමයි මම හිතන්නේ තරුණ සේවා සභාව ආරම්භයේදී ඒ සඳහා විධානය ලැබුණට පස්සේ මේ සඳහා අවශ්‍ය පත්‍රිකා සකස් කරලා හැම මේ කටයුත්තට ආරම්භය ලබා ගත්තේ. මං හරි නේද දනසූරි මහත්මයා? ආයිබෝන් ඔබතුමාට. ඊට මෙහා පැත්තේ ඉන්නේ දමයන්ති ගමගේ මහත්මිය යෝන්ගේ ආරම්භක සමාජිකාවක් විදිහට ඔබ එදා හඳුනාගත්තු එදා ඇයගේ හඬින් ගියේ ඇසු හැබැයි පස්සේ ටිකක් නිහඬ වුණු කෙනෙක්. ඒ අයද කියලාත් අපි අහමු. ආයිබෝන් ඔබතුමියට. එතකොට එතුමියගේ ඉඳලා අපි ගායක පරපුරක් හඳුනා ගන්න යන්නේ. මේ සෝමසිරි මැදගෙදර සහෘද ගායන ශිල්පියා ඔහුගේ හඬින් ඔබ ඇසූ ගීත කොතරම්ද? ඔහු තවමත් ඒ ගීතත් එක්ක අපි අතර රැඳෙනවා වගේම ඒ මතකය තරුණ සේවා සභාවෙන් පටන් ගත්තු තැනක් තමයි. ආයිබෝන් සෝමසිරියයි. ඊට පස්සේ තවත් මිහිරට ගායපු සොඳුරු මිහිරි ගායන ශිල්පිනියක් ඇයි චන්ද්‍රලේඛා පෙරේරා. එතනින් එහාට ඇය ගැන තවත් කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ කතාවම මතු කරගන්නවා. ආයිබෝන් චන්ද්‍රලේඛා. ඒ කාලේ කැසට් යුගයේ ඉඳලා අද මොන තාක්ෂණයේ මොන යුගයකට ආවත් හැම අවුරුද්දෙම අපිට මතක හිටින ගීතයක් ඉතුරු කරන කෙනෙක් ඉන්නවා තවමත් 80න් පටන් අරගෙන. ඒ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි අපේ සහෘද ගායන ශිල්පියා. ආයිබෝන්. ආයිබෝන්. මම අර දමයන්ති ගමගේගෙන් පටන් අරගෙන චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගෙන් ඉවර කරපු ගායක ගායිකාවන් බිහි කරපු ඒ පරපුරේ සර් මෙතන නේ. ඔව්. ඒ තමයි ෂර්ලි සර්. විශාරද ෂර්ලි වෛජයන්ත මහත්මයා. ආයිබෝන්. ආයිබෝන් මනුෂ්‍ය. අපි ආරම්භයට මයන් ශ්‍රියා දනසූරි මහත්මයා කොහොමද පටන් ගත්තේ? ඇත්තටම හරිම ආස්වාදජනක මොහොතක්. අතීතයට මගේ හිත දිව යනවා. තරුණ සේවා සභාවේ එවකට හිටපු සභාපතිතුමාට මතුවුණු සංකල්පයක් මේ භූමියේ මේ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්නට මට එතුමාගෙන් ලැබුණු අනානුව හැකියවීම මා ලද මහත් භාග්‍යයක් කියලා මේ අවස්ථාවේ සලකනවා. ඒ වගේම මට දැනෙන්නේ භද්‍ර යෞවනයේ හිටපු මේ සියලු දෙනාම අද තරමක් වියපත් වුණත් එදා ඔවුන් අපේ රසිකයින් සැනසූ හඬ අදටත් නොවෙනස්ව මේ භූමිය තුලත් ඉන් පිටතත් රඳවන්නට තරම් උන් භාග්‍යමත් වෙලා තියෙනවා. මම හිතනවා අපි එදා පටන්ගත් ගමනේ ජයග්‍රහණය තව ඉදිරියට තියෙනවායි කියලා අද මේ මොහොතේ මට දැනෙනවා. ශෛලි වෛජයන්ත මහත්මයා මේ දැන් මේ සීමිත පිරිසක්නේ තෝරගත්තේ. ඒ පිරිසෙනුත් මතක හිටින කොච්චර තවම අපි අතරේ රැඳෙනවද? මේ සාරය කොහොමද තෝරගත්තේ, හොයාගත්තේ, පෙරාගත්තේ? කොච්චරනම් පිරිසක් එන්නේ ඇතිද නේද මේ පොකුරට එකතු වෙන්න? ඔව් මා මෙතන මේ හැකියා පූර්ණ අය මේ ඉතින් ඔය ළමයි කිව්වට දන්නේ නැහැ නේ එකලට ගත්තාම. එතකොට ඉතින් මේ අය තෝරගෙන තිබුණේ දිස්ත්‍රික් මට්ටමින් තෝරන ලංකාවේ සෑම දිස්ත්‍රික්කෙම සමූහික පරීක්ෂණ තියලා ඒකෙන් ලකුණු ඉහළම ලකුණු ගත්ත අය තමයි මේ පිරිස ඉන්නේ මේ ඔක්කොම. එතකොට තවත් ඉතින් හිටියා ඉතින් මේකට ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ අයගෙන් හොඳම හැකියාව තියෙන අය තමයි මේ තෝරගත්තේ. අදත් ඒ තෝර ගැනීම නිවැරදිනේ. අදත් ඉන්නවා. අදත් ගායන ශාස්ත්‍රයේ ඉන්නවා. දැන් ඔය හිනාමුසු මුලින් පේනවනේ කොහොමද ඒගොල්ලන්ගේ ජීවිතේ
අරගෙන ගිහිලා තියෙන හැටි සතුටින්ම ඉන්නේ. කාටවත් කනගාටුවක් කාටවත් ජීවිත පරාජයක් මොකුත් නැහැ හොඳින්ම ඉන්නවා. ඒක ගැන තමයි මම මොකද තරුණ සේවා සභාව තරුණයෙක් ගොඩනැගුවාද ඔහු තෘප්තිමත් පුජ්‍යලයක් වුණා නම් ඒ සතුට මට ගුරුවරයෙක් හිට අතරම තියෙනවා. එතකොට මේ මුල්ම උපදේශකවරයා විදිහට මේ වැඩේට මුල පුරන්නේ ඔබතුමා. ඔව් මහා පුදුමාකාර අත්දැකීමක් ඒක. ඉතින් දවන්සරි මහත්තයා දුන්න සවිය ශක්තිය ඔහුට මම බොහොම මගේ ප්‍රණාමය පුදු කරනවා. මොකද දැන් මමත් තරුණ මම මේ අත්දැකීමට මම මුණ දෙන්නේ හිතේ ලොකු චකිතය සහ ඊළඟට මම මගේ ආත්ම ධෛර්යය පෙරට කරගෙන ඒ ශක්තිය ගන්න තව වැඩි දියුණු කරගන්නේ දනුසරි මහත්තයා හරහා. මොකද එතුමා තමයි මගේ පිටිපස්සෙන් එවනල්ලක් වගේ ඉඳගෙන මට ධෛර්ය ශක්තිය ලබා දුන්නේ. ඉතින් එදා ඉඳලා තිබුණු බාධක අභියෝග ඔක්කොම ජයගෙන මේ සිසු පරපුර හදාගෙන උන්ට ගීත නිර්මාණය කළා. දීලා ඒ වගේම තව ඔබ නොදන්න කාරණාවක් තියෙනවා. මම විශාල වාදක පිරිසක් හැදුවා. දනුසරි මහත්තයා එතකොට ඒ අය ගැන සටහනක් ඇතරම් වෙන්නේ නැහැ. නමුත් මම මෙතනත් ඉන්නවා කීප දෙනෙක් කියලා මම හිතනවා. එහෙම ශේස්ත්‍රයේ ජය ගන්න පුළුවන් වාදකයෝ බොහෝ දෙනෙක් මම හැදුවා. දැන් ඒ අය ගැන කතා වුණේ නැහැ. නමුත් මොකද නිතරම අපේ ක්‍රමයේ තමයි ගීයකින් ප්‍රසිද්ධ වුණ අය පමණයි අපි කතා කරන්නේ. එතකොට නමුත් තවත් ශිල්පීන් බොහෝ දෙනෙක් මේක ගොඩනැගුණා. ඊළඟට මම හිතන්නේ යාපනයෙන් තාව දමිළ තරුණුත් හිටියා නේද? ඔව් දමිළ තරුණයන් හිටියා. එතකොට ඊළඟට නිවේදකයෝ හිටියා. විවිධ ක්ෂේත්‍රවල ඒගොල්ලන්ට අවස්ථාව ලැබුණා ඉදිරියට එන්නට. ඉතින් මම හිතන්නේ මගේ යුතුයකම හරියට කරා කියලා. මේක ගැන තව විශේෂයෙන් කතා කරනවා නම් මම දන්නේ ලංකාවේ දැන් එහෙම පුහුණු කරනවද කියලා. පාන්දර 4 පුහුණුවෙන් ඉන්න ඕනේ. අද තරුණයෙක් මං ගැන ඇහුවොත් පැනලා දුවනවා. මොකද පාන්දර 4 නැගිටින්න අද තරුණයෝ ඉන්න තරුණ ඉන්න කියලා මම විශ්වාස කරන්නේ. හැබැයි මේ අය ඒ 4ට නැගිට්ටවලා පුහුණුවීම් කටයුතු කරනවා කියවම මට චුට්ටක් අකමැති වුණා. අකමැති වගේ තිබුණත් ඒකට හුරු නැති නිසා මේ අය ආවා. බොහොම ප්‍රබෝධයෙන් යලේ පුහුණුවීම් කටයුතු කරා. ඒකට සාක්ෂි දරන්නද මේගොල්ලෝ කියාවි. ඉතින් එපමණ කැපකිරීමකින් තමයි ওই පුහුණුව ලැබියේ බොහොම කෙටි කාලයකදී. දවන්සරි මහත්තයා ඒ පසුබිමේ ඉඳගෙන බලාගෙන ඉන්න මේ ක්‍රියාවලියන් කිසිත් දවසක බාධා කරන්නේ නැහැ. අතහිත දුන්නා පමණයි. අද පාන්දර 4 පුහුණු කරා නම් කෙලින්ම මානව හිමිකම් වලට යන්නේ. තත්ත්ව වෙනස් වෙලා. මම ඔට්ටුවක් දාලා කියනවා මේ කිසි කෙනෙක් දැන් පාන්දර 4ට නැගිටින්නේ නැහැ කියලා. ඒක ඉතින් නෑ එහෙමනේ. ඔව් ඉතින් ප්‍රසංග වේදිකාවේ කාර්යබහුල ශිල්පීන් වුණාට පස්සේ ගෙදර ඉඳිම 4 වෙනවනේ. ඔව් ඒකත් ඔව්. ඒ වගේ සුවිශේෂී කාර්යභාරයක් කරපු රටක අපි ඉඳලා ඒවා යම් පිරිහීමකට ලක් වුණා පසු කාලීනව. ඉතින් ඒකට ඉතින් කරවන්න හරියට ගැළපීලා ආවොත් ඒ වගේ දේවල් සිදු වෙවි. නැත්තම් වෙන්නේ නැහැ. ඒකයි ඇත්ත. ඔව් අර ඔබ කිව්වා වගේ මතු නොවුණු හඳුනා නොගත්තු නම් වශයෙන් කතා කරන පිරිස සීමිත වුණත් හැබැයි යම් වැඩපිළිවෙලක් දැක්මක් එක්ක ගියාට පස්සේ සමාජයක යම් ගමනක් යන බලාපොරොත්තු වෙන්න අයට අතදීමක්නේ සිද්ධ වෙන්නේ. ඔවුන්ගේ ජීවිතවල ඔවුන් ලැබපු සාර්ථකත්වයත් එක්ක ඔවුන් බෙල්වුඩ් දිහා බලාගෙන තරුණ සේවා සභාව කියන නාමය දිහා බලාගෙන සතුටු වෙනවා ඇති. ඔවුන්ගේ ජීවිතය ප්‍රබෝධමත් කරන මේකට ආරම්භයක් එන්න. සංදාසන කියපුවම දවසක සංදාසන 3යි. දවසක සංදාසන 3ක් අපි කරනවා. ඒ කියන්නේ අපි බොහොම ඒක අගේ ඇතු කරන්නේ අපි මෙච්චර වෙලාවෙ ප්‍රේ කරන්නේ අපි ඊළඟ ෂෝ එකට යනවා කියලා. මහා අභිමානෙන් ගිහිල්ලා අපි වැඩ කරගෙන යනවා. ඒකනේ නේද? රායල් වෙනකම්. අපි මේ දකුණු පැත්ත ඉවර කරගෙන එමු. දමයන්තිකමගේ මහත්මිය. මේ කොහොමද යෝන්ගේ ආරම්භය? ආරම්භය ඉතින් ඇත්තටම හරි සතුටුයි. 1980 දැන් දිස්ත්‍රික් මට්ටමින් සම්මුඛ පරීක්ෂණ වලින් පළාතෙම මාව තේරුණා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම ආවේ බෙල්ලුඩ් එකට නෙමෙයි බටංගලට. බටංගල් පුහුණු මධ්‍යස්ථානේ. එතන අපි කාලයක් පුහුණුවීම් කරා. නමුත් ඒ හරිය ඉඩකඩ ප්‍රශ්න නිසා තමයි අපිට ওই බෙල්ලුඩ් රූපවාහිනී ගම්මානය හදලා දුන්නේ. ඒවකට රජයෙන්. එතකොට ඊට පස්සේ අපි එතෙන්ට ගියාට පස්සේ තමයි ගොඩාක්ම අපේ දක්ෂතාව වැඩි දියුණු කරගන්න එහෙම අවස්ථාව ලැබුණේ. ඔව්. ඒ කියන්නේ බටංගල ගියේ කොහෙන්දද ගම්පලාතේ එහෙම? රත්නපුර. රත්නපුර ඉඳලා. බටංගල වෙච්චි කොහොඳයි බෙල්ලුඩ් වලට තව යන්න. චන්සනයි. ඒ පටන් ගත්ත ආරම්භය මම හිතන්නේ ඔබ බොහෝ තැන්වල කියලා තියෙනවා අපි අහලා තියෙනවා. මම හිතන්නේ ඔබේ ජීවිතේ රිදුම් දෙන තැන් ගොඩක් අමතක කරන්න තරුණ සේවා සභාව ඔබට උදව්වක් වුණා. ඇත්තම මොකද
1979 වසරේ තිබිච්ච යෞවන සම්මාන උළෙලට මම ගීතයක් ඉදිරිපත් කරා. මම සංගීතවත් කරගෙන පද රචනය කරගෙන ඊට පස්සේ එතනදී මට ජාතික තරුණ සභාවෙන් නිර්දේශ කරා මේ ගීතය තරඟයට සුදුසුයි කියලා. තරඟයට ඉදිරිපත් වුණා. මම කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා වුණා. ඊට පස්සේ සමස්ත ලංකාවෙම ප්‍රථම වඩපත් වෙන මට හම්බුණ අවස්ථාව. ඊට පස්සේ මේ ඒ කියන්නේ සහතික ප්‍රදාන උත්සවයේට මට ආරාධනාවක් ලැබුණා ගීතේ ගායනා කරන්න. මම මගේ පුංචි මැඩලින් එකත් අරගෙන මම ගීතේ ගායනා කරා. පස්සේ ගායනා කරපුවාම ඒවකට හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මම හිතන අපේ ධනස්තෝසයට උපදෙස් දුන්නා මට කතා කරන්න කියලා. පස්සේ මම ස්ටේජින් රුපියල් 250ක තෑග්ගකුත් හම්බුණා. ඒ කාලේ ලොකු වටිනා තෑග්ගක්. ඉතින් ඒකත් අරගෙන මම වේදිකාවෙන් බහිනකොට අපේ සර් ආවා මා ගාවට ඇවිල්ලා චන්ද්‍රසේන මෙහෙම යෝන්ගේ කණ්ඩායම පටන් ගන්නවා. ඔබට අවස්ථාව තියෙනවා මේකට එන්න කියලා කිව්වා. පස්සේ මමත් ආසාවෙන් ඉන්නේ. පුදුම කැමැත්තකින් ඉන්නේ. මං කෝ සර් මම එන්නම් කියලා මං එදා සර්ට පොරොන්දුලා මං පොන්චි කාල සීමාවක් ඉල්ලගත්තා කණ්ඩායමට එන්න. ඊට පස්සේ මම බටංගල පුණුව දසට ආපුවාම මට ඉස්සලම සර් හම්බුණා සර්ස්. සර්ස් ඉතින් දැක්කම පොඩ්ඩක් බයත් හිතුණා මොකද ඔක කීපම ඉස්සරහට එන අයත් තාම බයයි මට මේකට. තාම බයයි අපි. බයයි කොහොම හරි සර් දැන් මගේ වාතාවරණය සර් දන්නවා. දැන් සර් කොහොම හරි දැනගෙන මම යටි අන්තර මෙහෙමයි ඉන්නේ මෙහෙමයි මූව හදාගන්න බැරි එකෙක් එහෙමයි කියලා එයාත් ඔක්කොම දැනගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒකත් දන්නවා. ඒක ඔක්කොම හොයාගෙන. ඔක්කොම හොයාගෙන පස්සේ කොහොම හරි මං බටංගලට ගියාට පස්සේ මං ගෙදර ගිහලා කිව්වා මට නම් එයාව නම් අල්ලන්නේ නැහැ අප්පා. ඒක කියන්නේ දැන් මට එයාව හරියන්නේ නැහැ දිරවන්නෙම නෑ අම්මේ කිව්වා ගිහිල්ලා. ඊට පස්සේ ඒ කාලේ කිව්වනම් මොනවා වෙන්නේ නැහැ. නෑ ඒ සර් ඇත්තට ඒ වෙලාවේ හැම වෙලාවෙම මාව රැක්කා. මොකද මට හොරෙන් පැනලා යන්න දෙන්නේ නැහැ. යටියන්තුනේ ළඟනේ කිව්වා. ඉතින් ඒ ඔක්කොම රැකලා අර මට අවවාද දීගෙන මාව රැකගෙන මාව හොඳ ස්ථාවරයකට ගෙනාවා. ඔව්. ආදරේ තවමත්. ඒක තමයි. ඒ මෑත වාක්‍යයක්. චන්ද්‍රලේඛා පෙරේරා කියලා ගායන ශිල්පිනියක් තරුණ සේවා සභාවෙන් මතුවෙලා ඊට පස්සේ එතනින් ඔබට රූකලේක යුගයක් හදලා ඊට පස්සේ රායිනිල වින්දිලා වර්තමානයට දීලා නේද? මම දන්නේ ඔබ ගොඩක්ම සතුටු වෙන කෙනෙක් වෙන්න ඕන මේ අතරේ. ඇත්තටම කතාව කියන්නේ ලොකු දිග කතාවක් තියෙනවා ඉතින් අපේ ඉතිහාසය. ඒ ඔක්කොම ඇත්තටම දැන් කියන්න වෙලාවකුත් නැහැ. ඒකට ඉතින් වෙනම දවසක් දෙකක් විතර යයි. ඒක තමයි. මේ කාලෙ වෙද්දී හඳුන්වලා දීලා තියෙනවානේ එඩිට්. ඔව්. ඉතින් ඇත්තටම කිව්වොත් ජාතික තරුණ සේවා සභාව කියන්නේ මම මගේ දෙමව්පියන්ට කොච්චරද ගරු කරන්නේ ඒ හා සමානව මම ගරු කරන ස්ථානයක්. ඒ වගේම මේ අපිට උගන්වපු මේ ගුරුවරු ශෛලි සර් ශ්‍රී ආදනන් සූරිය මහත්තයා මම මේ වෙලාවේ සිරිල් සර්වත් ආදරෙන් මතක් කරනවා. මේ සර් ඇත්තටම ඒ කාලේ දැන් චන්ද්‍රසේන කියනකොට මට මතක් වුණේ බයයි කියලා. ඇත්තටම අපි ඔක්කොම සර්ට බයයි. තාමත් බයයි. ඉතින් මට ඇත්තටම හිතිලා තියෙනවා අම්මෝ ඇයි අප්පා මෙච්චර නපුරු මේ සර් කියලා මට හිතිලා තියෙනවා. මෙච්චර ලස්සන සින්දු ගියා මෙච්චර කලාවත් මේ මෙච්චර ඇඟේ තියෙදි මේ මොකද අනේ මෙයා මෙච්චර නපුරු කියලා මට ඇතිලි හිතිලා තියෙනවා. ඒ වුණාට දැන් තමයි ඇති දැන් අපි එක්තරා තැනකට අපි ආවට පස්සේ තමයි අපිට තේරෙන්නේ ඇයි ආ එහෙම හිටියේ කියලා. කියන්නේ අපිත් තරුණ වයසේ ඉතින් ඔක්කොමලා හරිම දඟයි. පොඩි ළමයි ටිකක් හදනවා වගේ. ඉතින් සර්ත් මං හිතන්නේ අපිට වැඩි එච්චර වයසක් නැහැ. ඒත් එයාට අපිට වැඩි ගොඩක් වයසයි වගේ ඉන්න වුණා ඒ වෙලාවේ. ඉතින් ඒ වගේ පාලනය කරගෙන අපිව හදාගෙන එක්තරා තැනකට අපිව අරගෙන ඇවිල්ලා තිනවා. ඉතින් ඇත්තටම සර්ට මේ වෙලාවේ මං අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. අපි යම් කිසි තැනක අද ඉන්නවා නම් ඇත්තටම ඒ ගරුත්වය එතුමාට සහ ජාතික තරුණ සේවා සභාවට හිමි ඒක. ඒ තමයි අර දිග කතාව කෙටි කරපු විදිහනේ. මේ සෝමසිරි මැදගෙදර අපේ සහෘද ගායන ශිල්පියා ඔහු ඉස්සර බැඳි පෙම ගැන අපි කතා කරමු. ඔව්. ඉස්සර බැඳි පෙමට වැඩිය මම මුලින් මතක් කරනවා ආරම්භය. 1980 සතරපාසේ පළවෙනිද තමයි සංගීත කට ආරම්භ කරේ. එහිදී අපේ මුල්ම සංගීත ගුරුතුමා වුණේ අපේ විශාල සොලිවාජිතයන්. ඊට පස්සේ පසු කාලේ මේ අවස්ථාව සිහිපත් කරට ඕන
විසරද නිහල් ගම්මයා මැතිතුමා. මේ දෙපළ පයි එවකට පැවිදි සංගීත ආරය නවම ආකාරයකට ගෙනිච්ච මේ දෙපළ. ඇත්තටම කියන්න ඕන එදා අපි තරුණ පිරිස ඉතින් අර චන්දල කණන් කිව්වා වගේ බොහොම සැරට හිටියා කියලා. අපිට දැන් හිතනවා ඇයි මෙහෙම සැරට හිටියේ කියලා. සරුත් අප එක්ක කරට අත දාගෙන හිටියා නම් අපි පාලනය කරන්න බෑ. ඒ පාලනය කරන්න ඕන නිසා තමයි අපි විනයක් ඇතුව හැදුවේ. ඉතින් ඒක නිසා මම සිහිපත් කරනවා අපේ සර් විසාද රියල්කම් මැතිතුමා මේ අවස්ථාවේ නැවතත් මම සිහිපත් කරනවා මේ දෙපළ තමයි සංගීත රාම ආකාරයක් ඇති කළා මේ ලංකාවේ පැවතුණු සංගීත ආකාර වෙනම යොමු කළා. ඒක මාවතකට හැගත්තේ. ඒ ගෞරවය තාම තියෙනවා ඒ ගෞරවය සහ ඒ ආරම්භය. කීප දෙනෙක් කිව්වා අසරට බයයි බය කියන්නේ. මම බය නැද්ද? ඇත්තටම බයයි බය. ඒ බයටත් වැඩි අපි තිබේ ගරුත්වය. ගෞරවය. ওই ගරුත්වය නිසා තමයි අපි කොපතරේ වෙහෙන්නේ නැතිව අපි යන්න ඕනේ. අර වගේ පාන්දර 4ට අපි නැගිටලා බටංගල කියන අට සීතලයි. පාන්දර 4ට අපිට පරක් වුණොත් එම වයින්නවා. එහෙම කළා අපි හදාගත්තේ නේද? ඔව්. ඒ අස්වැන්න අපිට තවමත් මේ ශිල්පී නිර්මාණ හරහා ලබා දෙනවා. ශ්‍රී ආනන්ද සූරිය මහත්මයා මේ ජාතික තරුණ සේවා සභාව ජාතික රූපවාහිනියටත් ලොකු සම්බන්ධයක් තියෙනවා. අර මේ රූපවාහිනී බෙල්වුඩ් ගම්මානය කියලා එහෙම සටහනකුත් තියෙන්නේ බෙල්වුඩ් රූපවාහිනී ගම්මානය. ඔව් ආනන්ද සූරිය මහත්මයා. ඔව් මේ අපි මේ කණ්ඩායම ආරම්භ කරේ බටංගල. මොකද අපිට සුදුසු මේ సౌందර්ය නිකේතනයක් ආරම්භ කරන්න සුදුසු පරිසරයක් හොයනකල් මේක ප්‍රමාද කරන්නට බැරි නිසා බටංගල ආරම්භ කරා. බටංගල ආරම්භ කරලා අපි කණ්ඩායම 1981 82 ජනවාරි 2 වෙනිදා ගියා බෙල්වුඩ් එකට. බෙල්වුඩ් වලට. ඒ බෙල්වුඩ් පරිසරය ඊ타මත්ම సౌందර්ය පුහුණු සඳහා ඊ타මත්ම උචිත පරිසරයක්. මොකද තේ වත්තක් මැද පිහිටි ඒ ෆැක්ටරි එක ඒ බංගලාව අපි හැදුවා අපේ ළමයින්ට පුහුණු වෙන මධ්‍යස්ථානයක් විදියට. නගරයේ තියෙන ටිකක් ඈතින් ගල්හා නගරේ. ඉතින් කිසිම කෙනෙකුට කිසිම බාධාවක් නැහැ. අපිට අපේ පාඩුවේ සංගීත නැටුම් පුහුණු පාඨමාලා කරගෙන යන්න පුළුවන්කම තිබුණා. ඒ තරම් සුසු පරිසරයක්. රූපවාහිනිය ආපු කාලේ. ඒක නිසා තරුණ සේවා සභාවට අදහසක් ආවා මේ సౌందර්ය කණ්ඩායම් සංස්කෘතික කණ්ඩායම් එක්ක රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමේ කටයුතු කරන්නට ඕන කියලා. ඒ සඳහා වෙනම මේ වගේ මැදිරියක් පවා සකස් කරා. ඒක නිසා තමයි බෙල්ලුඩ් රූපවාහිනී ගම්මානය කියලා ඒ නම් උනේ. නමුත් පසු කාලීනව ඒ කාර්ය ඉෂ්ට කර ගන්නට බැරි වුණා. කල්යාමින් මේක වඩා හොඳ ආකර්ශනීය තත්වයට ගේන්නට ඕනේ කියන අදහසින් බෙල්ලුඩ් సౌందර්ය නිකේතනය කියන නම එකට ලැබුණා. අපිට සතුටින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ එදා අපේ කණ්ඩායමේ ආරම්භක සමාජිකාවක් අද ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ කෙනෙක් වශයෙන් කටයුතු කරනවා. එරින් විජයකෝන් මහත්මිය. ඉතින් ඒකත් මේ වෙලාවේ මතක් කරන්න බෙල්ලුඩ් එකට ලොකු ආඩම්බරයක්. එතුමේ තමයි මම හිතන්නේ ප්‍රසංග වේදිකාවක මුලින්ම නිවේදන කටයුතු කරපු වේදිකාව. ඒ අවදියේ මේ එලිමහන් ප්‍රසංගවල නිවේදිකාව හරි අඩුයි. ඉතින් ඒක නිසා ඇය දක්වපු දස්කම් පුහුණු මධ්‍යස්ථානයේ ඉන්නකොට අපිට හිතුණා ඉස්සරහට ගෙනියන්නට ඕනේ කියලා. ඒක නිසා ඒ වකට සභාපතිතුමාගේ අවසරය ඇතුව අපි ඇයට බාර දුන්නා යෝන්ගේ ප්‍රසංග ඉදිරිපත් කරන්න. එතනින් තමයි ඇය පණ්ඩේ ලැබුවේ ප්‍රසංග වේදිකා ඉදිරිපත් කරන්නයක් වශයෙන්. හා පසු කාලීන මම හිතන රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් වශයෙන් ඇය එගේ හැකියාවන් පෙන්වනවා. ඔව්. එතන ඉඳලා අද අධ්‍යක්ෂ ධුරය වෙනකන් එතුමියත් ඇවිත් ඉන්නවා. ඔව් ඒ විවිධ පැතිවල නේද ශෛලී මහත්මයා අර කිව්වා වගේ හැංගිච්ච නම් කොච්චර තියෙනවද විවිධ ක්ෂේත්‍ර ඇතුලේ. ඒ මතුවෙච්ච නම් හැංගිච්ච නමුත් පුද්ගලයනුත් කොතරම් ඉන්නවද? හැබැයි අපිට මෙතන මේ ශබ්ද පරිපාලනය කරන්නේත් අපේ කෙනෙක් මේ කෙනෙක්ගත සුජීව. ඔව් සුජීව දැන් ඊට අමතරව මම මතක් කරන්න ඕනේ මේ මට අවසර දෙන්න. ශිරාන් රත්නායක චූලාංගනි හපොහින්න ඒ අය බෙල්ලුඩ් ශිෂ්‍ය වශයෙන් හිටපු අය. ඔව්. එතනින් පන්නරේ ලබාගත්තු අය. ශෛලී වෛජයන්ත මහත්මයා දැන් අභ්‍යාසලාභීන් විදිහට තමයි මේ පිරිස බඳවගන්නේ. පුහුණු කාලයේ කෙටි කාලයක්. ඒකෙන් පස්සේ කණ්ඩායම විසිර යන්න ඕනේ. අලුත් කණ්ඩායම් බඳව ගන්න ඕනේ. හැබැයි මේ අභ්‍යාසලාභීන්ට හම්බ වුණා ටිකක් වැඩි කාලයක් ඔබේ මැදිහත් වීමෙන් නේද? ඔව්.
එහෙම තමයි මොකද මේ දැන් තරුණ සේවා සභාවේ පාඨමාලා හැටියට තිබුණේ පාඨමාලා තිබුණේ මාස 6කින් ඉවරයි වැඩේ ට්‍රේනින් එක නේද මුල් මේ වැඩසටහන. ඊට පස්සේ දැන් මට ඕක කියවුණා මට ඇහුණා දැන් මේගොල්ලෝ මාස 6කින් යනගෙන ඊළඟ කොටස ගන්නවා කියලා. ඔය මොල්ලියෝගේ වැඩ පිළිවෙල. මම ඇහුවා දැන් කොහොමද දැන් මේගොල්ලන් පිටත් කරන ඊළඟට අනිත් අය ඊට පස්සේ මම කිව්වා මේක එහෙම කරලා නම් මේක හරියන්නේ නැහැ. මේ මෙච්චර මේ මම මේ මහන්සිලා මේ පාන්දර හතර ප්‍රැක්ටිස් කළා මේව කළා දැන් පුහුණු කරලා මට්ටමකට හදාගෙන එනකොටම මේක යනවා. ආයි තව ටිකක් කරනවා. මේක කිසිම තීරමක් ඊට පස්සේ දානසරි මහත්තයා ඒක ඔහුගේ ඒ මතයමයි තිබුණේ. ඊට පස්සේ කිව්වා මේක මේ තරුණ සේවා මේ ආයතනයේ ක්‍රමවේදය කියලා. ඊට පස්සේ සාකච්ඡා කළා. සභාපතිතුමා හම්බෙලා සාකච්ඡා කළා මේක කොහොම හරි ඔව් රණ්ඩු කළා අවුරුදු 3කට ගත්තා. අවුරුදු 3කට ගත්තා. ඔව්. ඒවක් කොහොම මේ ඇත්තට මේ දන්නේ නැහැ කියන්නේ. එහෙම සටනක් කළා මේක ගත්තේ. ඊට පස්සේ කිව්වා මෙහෙම කරන්න බෑ මේක පාඨමාලා 6ෙම ඉවර කරන්න ඕනේ ඊළඟට කට්ටිය ගන්න කිව්වා. මම කිව්වා මියුසික් නම් මේක කරන්න බෑ කියලා. මේක මහා අපරාධයක්. ඊට පස්සේ තමයි මේ හැබැයි ලොකු සටනක් කරා මේ මෙතුමා ඒක මගේ ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්න. එහෙම ගියා නම් එහෙම අදත් 6 පුහුණු කර ඉන්න වෙන්නේ. ඉතින් ඒක නැතුව අවුරුදු 3කට හදලා අද වෙනකන් තරුණයන්ට විශාල දැන් මේ අයට අමතරව දහස් ගාණක් ඒ පුහුණු වෙනවා දැනට. මේ සියලු වාතාවරණය හැදුනා මේ හරහා ඊළඟට තව තවත් දැන් උපදේශකවරු මමයි කුලසිරි බුදාසිරි දැන් ඊට පස්සේ ආපු අය ඒකේ මේකේ තිබුණු මේ ලැබුණු ස්ථාවරය හදපු ස්ථාවරය මත ඒගොල්ලන්ගේ වැඩ කරගෙන ගියේ. ඒගොල්ලන්ට අවස්ථාව ලැබුණා රැකියාවන් ගන්න ඊළඟට ඒගොල්ලන්ගේ වෘත්තිය සාර්ථක කරගන්න. හැබැයි තව කාරණාවක් කියන්න ඕනේ. මේ අය කවදාවත් ආවේ නැහැ රස්සාවල් හොයාගෙන. මේගොල්ලෝ ආවේ සංගීතය කරන්නමයි. හැබැයි පස්සේ ආපු අය රස්සාවක් හොයාගෙන ආවේ. රස්සාව හොයපු තැන සෞන්දර්යය ඉවරයි. ඔය කියන්නේ පසු කාලේ වෙනස් වීම. විනාඩියක් දෙන්න. මේ ව්‍යාපෘති වාර්තාව මම සකස් කරනකොට තිබුණේ අවුරුදු 3ක්. මේ පාඨමාලා අවුරුදු 3ක්. නමුත් මේවා ඉදිරිපත් කරනකොට විවිධ අයගේ විවිධ මතිමතාන්තර වෙනවා ඉහළ කළමනාකරන. ඒ තමයි මේක මාස 6යි ඔය දෙකට මේ යන්නේ. අපේ මොකද අනිකුත් පාඨමාලා තිබුණේ මාස 3ේ. අනිකුත් පුහුණු පාඨමාලා. නමුත් මගේ ව්‍යාපෘති වාර්තාවේ ආරම්භක වාර්තාවේ පැහැදිලිව තියෙන්නේ වසර 3ක්. මේ පාඨමාලාව යන්නේ. හැබැයි ඒක තිබුණේ න්‍යායාත්මක දැනුම ලබා දෙමින් ප්‍රායෝගිකව ශිල්පීන් බිහි කිරීම තමයි තිබුණේ. නමුත් පසු කාලීනව අනිත් පැත්තට කැරකුණා. ඒක නිසා තමයි මෑත කාලේ වෙනකොට ශිල්පීන් අඩු වෙලා සහතිකයට සුදුසු අය බිහි කිරීමේ ක්‍රමයක් ඇති. ඔව්. ඒ කියන්නේ අර සිස්ටම් එකේම වෙච්ච දේ එහෙමම ඉදිරියට යනවා. සංකල්පයම මෙතුමාගේ. ඔව් ඒක තමයි. මූලික සංකල්ප. ඔව් ධනසූරි මහත්මයා දැන් පොදුවේ ඔබතුමාට මොන වගේ අදහසක්ද මේ සමස්ත ක්‍රියාවලිය ගැන අද ආපස්සට ඇරලා බලද්දී දැනෙන්නේ? ඇත්තටම මම හැමදාම කියන්නේ හරි සතුටක්. මේ අඩිතාලම නොදැම්ම නම් මේක මෙච්චර දුර ගෙනියන්න හම්බෙන්නේ නැහැ. මම සතුටු වෙන්නේ තරුණ සේවා සභාවේ අඛණ්ඩව තාමත් යන ව්‍යාපෘතියක් වශයෙන් මේක ක්‍රියාත්මක වෙනවා. අඩු වැඩි වශයෙන් විවිධ පත් වෙන අයගේ සංකල්පයන් අනුව මේ ගමන් මඟ වෙනස් කරලා තියෙනවා. හැබැයි මට තාමත් මම විශ්වාස කරන්නේ අපි ආරම්භ කරපු ගමන් මඟ වෙනස් නොකර ගියා නම් අද වෙනකොටත් මෙවැනි ශිල්පීන් රාශියක් තරුණ සේවා සභාව හරහා ශේෂ්ත්‍රයට දායාද කරන්න තිබුණා. ඒක මදක් පස්සට ආවේ මේ ක්‍රමේ පොඩි පොඩි වෙනස්කම් ඇති කිරීම නිසා. ඒ නිසා මම හිතනවා තරුණ සේවා සභාව තවත් විශ්වවිද්‍යාලයක් විය යුතු නැහැ. තරුණ සේවා සභාව තවත් සෞන්දර්ය ගුරු විද්‍යාලයක් විය යුතු නැහැ. මම අපේක්ෂා කරන්නේ තරුණ සේවා සභාව ශිල්පීන් නිර්මාණය කරන ඔවුන් දැනුමින් පෝෂණය කරන. ඒ කියන්නේ මේ සියල්ල අතරේ ඔවුන්ට දැනුමත් ලබා දෙමින් කියන්නේ න්‍යායාත්මක දැනුමත් ලබා දෙමින් ශේෂ්ත්‍රයට ශිල්පීන් බිහි කරන ආයතනයක් වශයෙන් ඉදිරියටත් පවත්වනවා නම් මම හිතනවා ඒක අපේ ජයග්‍රහණයක්. ඉදිරියට හෝ මේ කාර්යය සිද්ධ වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. මොකද මගේ ප්‍රාර්ථනාව ඒක. මම එදා සිතූ දේ අද මේ අය දකිනකොට සාර්ථකයි කියලා මගේ හිතට සතුටක් දැනෙනවා. හැබැයි වර්තමානය ගැන හිතනකොට මට කනගාටුවක් ඇති වෙනවා.
ක්ෂේත්‍රයේ ගීත ගයමින් ශිල්පිනියක් විදිහට දිගටම රැඳෙන්න නොනේ පාසලේ පොලිස්ාමිනේ වෙච්ච හින්දාද? පාසලේ වැඩ කටයුතු නිසා ඊළඟට දරුවන්ගේ ඉගැන්වීම් කටයුතු ඊළඟට ටිකක් මං රත්නපුරේ ඉන්න නිසා යන්නේ නමාරු එහෙමම චුට්ට මඟ ඇරිලා එහෙම පොඩ්ඩක් මේ විවේකයක් ලැබුණා. දැන් ආයේ පැත්තට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක තමයි. ශෛලී වේදන්ත මහත්මයා දැන් මේ අර ඒ කාලේ බොහොම සීමිත අවස්ථා. දැන් 80 කණ්ඩායම තමයි මේ 82 ජාතික රූපවාහිනිය බිහි වෙන්නේ. එතකොට ඒ තරම් මාධ්‍ය සුලභ නැහැ. එහෙම අවස්ථා සීමිතයි. දැන් සමාජ මාධ්‍ය හෝ අන්තර්ජාලය හෝ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. විද්‍යුත් මාධ්‍යත් ඕනෑ තරම් තිබෙනවා. ඒ තරම් තරගයක් තිබුණේ සීමිත අවස්ථා නිසා ඒ තරගය ඇතුලේ හොඳ පිරිසක් ඒ තරගෙන් දිනලා අපි අතරට ආවා, ප්‍රේක්ෂකයන් අතරට ආවා. ඒ මාධ්‍ය සුලභ බව නිසාද, අවස්ථා සුලභ බව නිසාද දැන් එහෙම මතකේ නැත්තේ? ඒක එක කාරණයක්. ඒ කියන්නේ දැන් එක එම යුගයේ තිබුණ සීමා සහිත අවස්ථා නිසාත් ඊළඟට තාමත් අගන ප්‍රමිතියක් තිබුණා. ප්‍රමිතිගත කිරීමක් තිබුණා. ඒ කියන්නේ ප්‍රධාන කොට ගත්තේ ශ්‍රුතියට ගායනා කිරීම පිළිබඳව මේ දැන් නිකන් මේ ඒක වැරදියට කිව්වා ශ්‍රුතියට හොඳට කිව්වා කියලා කියන යුගයක් දැන් තියෙන්නේ. ඒ කල ශ්‍රුතියට ගායනා කරන එක විශිෂ්ට ගායන ගුණයක්. ඒක ශිල්ප ශාස්ත්‍රයේ තියෙන මේ අත්‍යවශ්‍ය කාරණා. දැන් ඔන්න ශ්‍රුතියට ගෙනත් තියන්නත් පුළුවන්. ඔව් ශ්‍රුතියට ගෙනත් තියන්නත් පුළුවන්. ඒක හදන්න පුළුවන්. එතකොට දැන් මෙලා තියෙන්නේ එකල හිටියේ ඒකයි මම මේ අයගේ අගය කරන්නේ. මොකද මේ ඉන්න අය හැමදෙනා මේ වාදක සියලු දෙනා මේ ශ්‍රුතිය පිළිබඳව, තාල පිළිබඳව හොඳ නිපුණතාවයක්, හොඳ සියුම් දැනුමක් තියෙනවා. දැන් අද ඒ වුණක් ඒව නැතුව නෙමෙයි. හැබැයි ඒවා එච්චර ගණන් ගන්න. ශ්‍රුතියක් ගැන හිතන්න ඒක වැරදියට කියපුවමත් කුසලතාවයක්. ඒ තාල වලට අදාළ අලංකාර නොයොදා වෙන මොකක් හරි විකාරයක් කියපුවම ඒකත් කුසලතාවයක්. දැන් එහෙම ඒවා වැරදි න්‍යායන්, වැරදි ක්‍රමවේද. ඉතින් මම පැහැදිලි කරන්නේ අර සුලභ ඒ කියන්නේ ඊටාම සීමා සහිත සම්පත් මත රැඳුණු ආපු තරුණ පෙළ තමයි අපිට මේ එතකොට ඒකෙන් හරි වටිනාකමක් තිබුණා ඒගොල්ලන්. ශිල්පයේ පිළිබඳව හැඟීමක් තිබුණා. ඊළඟට ශ්‍රුතියට නොකියුවොත් එහෙම විශාල ලැජ්ජාවක් ඒ කාලේ තිබුණේ. අද ඒක නම්බුවක්. ඉතින් මෙහිම ප්‍රශ්නයක් අර මේ මාරු වෙලා තියෙන්නේ. මේවා හදා ගන්න ඕනේ. මේවා ඒ විදිහට ඉස්සරහට යාවි. හොඳ ගීත ඇහුණාම, හොඳ වාදකයෝ හිටියාම, ඉදිරියේදී ආපුවාම ඔය තියෙන අභාව්‍ය දේවල් අකාමේ කියාවි. මොකද සින්දුවක් ලස්සන තියෙන සින්දුවක් විකෘති කළා ගායනා කරපුවාම ඒකට කියනවා හරි හොඳයි කියලා. ඉතින් එතකොට මේ තරුණයින්ට කියන්නේ මේ ඒ අයමනේ. ඒතකොට ඒ අයට කියන්නේ හරි හොඳයි හරි මම ජීවිතේට ඇවිල්ලා නැහැ කියලා කියපුවම මොකද්ද තත්ත්වය? එතකොට අර ලස්සනට කියන ගීතේට වෙන හානිය ඊළඟට අලුත් ළමයි මේවට අගය කරපුවම මේගොල්ලෝ ඒ විදිහට කියන්න බෑ තවත් විකෘති කරනවා. ඉතින් මම මේ වෙලාවේ අහපු අදහස කියන්නේ ඊළඟ තාක්ෂණය නැති නිසාම හොඳින් ගායනා කරා. අද තාක්ෂණය තියෙන නිසා වැඩි පුහුණු වෙන්නේ නැහැ. ඇවිල්ලා මොකක් හරි කරලා අර හදා ගන්නත් පුළුවන්. ඒ වගේ දේවල් කරනවා. දක්ෂයෝ නැතුව නෙමෙයි. ඒ අය ඉන්නවා තරුණ ප්‍රේර. ඉතින් මම හිතන්නේ මෙවැනි යුගයක අපි ජීවත් වෙන්නේ කොහොම මම බලාපොරොත්තු වෙනවා මේවා සියලු තත්ත්වයන් දුර්වල තත්ත්වයන් හොඳ අතර ඇරිලා හොඳ ගායකයෝ හොඳ වාදකයෝ බිහි වෙයි කියලා. අනවශ්‍ය දේවල් අකාමකා දාලා ඒවා මගහැරලා හැබැයි කලාකරුවන් වෙන්න කියලා මම ඉල්ලීමක් කරන්නේ තරුණයන්ට. ඔව්. ලේකක් අපි කතා කරොත් මේ එදා ඔබට තිබුණු අද අයට නොලැබෙන ඒ විශේෂ දේවල් මොනවද? ඔබේ පැත්තෙන් කතා කරොත් ඔබට එදා ලැබුණු ඒ විශේෂ දේවල් ඔබට දැනෙන විදිහට මොනවද? ඇත්තටම අපිට හොඳ පුහුණුවක් ලැබුණා. අද අයට මං හිතන්නේ එහෙම පුහුණුවක් කියන්නේ එහෙම පුහුණු වෙන්න පුළුවන් ආයතනයක් තියනවාද කියන එක ප්‍රශ්නයක්. මොකද දැන් ජාතික තරුණ සේවා සභාව ඒ කාලේදී ඒ අපි ලැබපු පුහුණුව මම දන්නේ දැන් මම ඇත්තටම මෑතක මං ඒ ගැන හොයලා බැලුවේ නෑ. මොකද දැන් ඒ තත්ත්වයේ තියෙනවද කියන එක මට ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් ඒ වගේ ගුරුවරු ඒ වගේ මධ්‍යස්ථාන බාල නිලධාරීන් ඒ වගේ අපිව බලාගත්තා වගේ බලාගෙන අපි ඇත්තටම හොස්ටල් එකේ අවුරුදු 3ක් හිටියා. ඒ වගේ දැනටත් ඒක
ක්‍රියාත්මක වෙනවාද කියන එක මට ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම එහෙම වෙනවා නම් අලුත් අයට කියන්නේ හොඳට ඉගෙනගෙන එන්න පුළුවන් ඉඩකඩ සැලසෙනවා රටේ ඉන්න දක්ෂයින්ට. නමුත් මම හිතන්නේ නම් දැන් එහෙම තත්ත්වයක් නැහැ. ඉතින් අපි ඇත්තටම අපේ පුහුණුව තමයි අද අපිව මේ තත්ත්වයට ගෙනාවේ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. පුහුණුව, උත්සාහය, කැපවීම මම හිතන්නේ මේ කුසුමට ලං වේ ගීතේ එහෙමත් මේ මුල්ම කාලේ ඇත්තටම මට ශර්ලිස නිර්මාණය කරලා දීපු දෙවැනි ගීතය තරුණ සේවා සභාවේදී. නමුත් පළවෙනි ගීතයටත් වඩා මේ ගීතය තමයි ගොඩක් ජනප්‍රිය වුණේ. ඈත ඈතට ඉගිල යන්නට වරම් ලැබිලා හෙට දිනේ කියලා. ඒ ගීතයට පස්සේ තමයි මේ ගීතය නිර්මාණය වුණේ. නමුත් මේ ගීතය තමයි ගොඩක් ජනප්‍රිය වුණේ. ඒ කියන්නේ වඩා ජනප්‍රිය වුණු පළවෙනි සින්දුව. මගේ පළවෙනි ගීතය හැටියට මම අදටත් කියන්නේ මේ කුසුමට ලං වේ ගීතය තමයි. සොමසිරේ දැන් 2000 මුල් භාගයේ වෙනකන් පෙරලිකාර කැසට් යුගයක් තිබුණානේ. මේ කැසට් යුගයේ රජ කරෙත් මම හිතන්නේ තරුණ සේවා සභාවෙන් බිහි වෙච්ච ශිල්පීන් වෙන්න ඕනනේ. නම් විදියට කිව්වොත් එක හුස්මට 10ක් 15ක් කියන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඔබත් ඒ අතර හිටියා. නේද? චන්සේන අයියත් හිටියා. එහෙම පිරිසක් හිටියා. ඒ ඕනෑම යුගයකට ඔට්ටු වෙන්න පුළුවන් වුණා ඒ ශිල්පීන්ටනේ. ඔව්. ඇත්තටම අපේ සර් කිව්වාගේ මුල්ලගේ බලාපොරොත්තු වෙන ජාතික සංසද සභා ශිල්පීන් බිහි කිරීම. ඒ හේතුව නිසාම වසරින් වසර එක් ශිල්පියාගේ නමින් කැසපට නිෂ්පාදනය කරා. නමුත් අද ඒ කාර්යය කරන්නේ ජාතික සංසද සභාව අධ්‍යාපන පැත්තට බර වෙලා අධ්‍යාපන පැත්ත ඉරුක කරගෙන යනවා. අර ශිල්පීන් බිහි කිරීමේ කාර්යය කරන්නේ නැහැ. නමුත් ඒ කටයුතු ඒ ආකාරයෙන්ම කරනවා. ඔව් ඒ කියන්නේ අධ්‍යාපනයේ වෙනස් වීම, සමාජයේ වෙනස් වීම මම හිතන්නේ ඉගෙන ගන්න ළමයින්ගේ ඌමනා එපා කනුත් ඒවට බලපානවා වෙන්න එපා නේ අර. තව වැදගත් දෙයක් මම මෙලා මතක් කරනම් මේක කියන්න හොඳයි මේ. මොකද මේ බෙල්ලුඩ් කියන වචනේ ඇවිල්ලා දැන් කොහොම රටේ ස්ථාපිත වෙලා තියෙන වැදගත් නමක් සෞන්දර්ය වශයෙන් ගන්න. මේකට නියම ගෞරවය රැක ගන්න උත්සාහ කරන්න ඉස්සරහට. මොකද බෙල්ලුඩ් එක නිකන් මාසයක් දෙකක් ගිහිල්ලා ගොඩ වෙලා මම බෙල්ලුඩ් කියලා එළියට ගිහිල්ලා කතා කරලා රටේ නැති විගඩම් කරනවා. දැන් එහෙම නොවෙන්න වග බලා ගන්න. බෙල්ලුඩ් නම පාවිච්චි කරනවා නම් විශේෂ අවසරයක් කරගෙන පාවිච්චි කරන තැනට ගේන්න. එතකොටයි ඒකේ ගරු නම් ඇති වෙන්නේ. නැත්නම් ටික කාලයක් පුහුණු වෙලා නිකන් එතනට ගොඩ වෙලා ගිහිල්ලා මාස දෙකක් තුනක් අස්සලා යනවා. ගිහිල්ලා මම බෙල්ලුඩ් ශිල්පියෙක් කියලා කියනවා. ඒතකොට මේ කැප කරපු අයට මොනවද වෙන්නේ? ඒකේ සම්පූර්ණ කාලෙ හිටියට මොකද වෙන්නේ? ඒක නිසා පුංචි කාලයක් ඉඳලා වෙලා එයා බෙල්ලුඩ් හැටියට පිළිගන්න අවශ්‍ය නැහැ. ඒ නියම ප්‍රමිති ගත කරන එකට අනුව වැඩ කරන්න ඕනේ ඒ නම පාවිච්චි කරනවා. මොකද වෙන අනියම් විදියට මෙයා ඉදිරි කාලේ පාවිච්චි කරනකොට මොකද එන්න මිනිස්සු මේ අය මේ වැරදි විදියට හැමදේම භාවිතා කරන නිසා ඔබට බාරයි මේ වැඩ කටයුතු ටික ඉදිරියට අරන් යන්න. සිස්ටම් එක ඇතුලේ වෙන දේවල් නේ මේ පොදුවේ සිස්ටම් එක වෙනස් කිරීමේ අවශ්‍යතාවයන්. ඒව හරියන්නේ ඒක නිසා ප්‍රතිකරලා එළියට ඇවිල්ලා මම බෙල්ලුඩ් එකේ කියලා කියනවා. ඔව් බෙල්ලුඩ් දාලා බෙල්ලුඩ් ගාන එහෙම කියලා දානවා. ඔව් මටම කියලා තියෙනවා දැන් සමහර මට ආරංචි මේ එනවා මෙහෙම කිව්වා කියලා බල මම ශොරිස ඉන්න කාලේ එහෙම හිටියයි කියලා පැත්ත බලා තීටි මිනිහ නෙමෙයි. ඉතින් එහෙම මේ ඒක වැරදි දේවල්. ඒක තමයි. ඉතින් එතකොට අනිත් අය හිතන්නේ වැරදියට. මේ ගීත නිර්මාණය කරන්නට මට ශක්තියක් වුණේ ඇත්තටම ශර්ස. මොකද සර් බටන්ගලදී අර ඉල්ලපු මොහොත දැන් දෙන්න. අපි වෙලා බලමු. ඔව් ගීත නිර්මාණය වුණා හැටි. ඔව් මෙහෙමයි. දැන් අපේ සර් බටන්ගල පුහුණු මධ්‍යස්ථානදී අපිව වටේ තියාගෙන ඔකස්ට්‍රා එකේ කට්ටිය දැන් ප්‍රසාද් මල්ලා මේ හැමෝම ඉන්නවා. ඉන්නකොට සර් කියනවා ප්‍රසාද් මේක ලියා ගන්න, මහින්ද මේක ලියා ගන්න, මෙහෙම ලියා ගන්න, ලේක මේක ලියා ගන්න කියලා දැන් එයා කියනවා. ඒ කියන්නේ එයා ඒ වෙලේ සර් සින්දුව හදන ගමන් වචන ටිකක් දෙනවා, ඔක්කොම දෙනවා. දැන් තවලම සින්දුවත් එහෙම. තවලම සින්දුව මාෂල් මේ ෆ්ලූට් පාර්ට් එක ගහන්න, මේක කරන්න එහෙම කියලා මෙයා සර් අණ කරනවා. ඉතින් ඒක අපිට හරියට හිතට වැදුනා. ඉතින් අපිටත් ඒ හුරුව ආවා ඊට පස්සේ. මොකද සර් කරන දේ නේ අපි කරන්නේ. සර් හොඳ දෙයක් කළොත් අපි හොඳ දේ කරනවා. නරක දේ කරන්නේ. නරක දේ කරන්නේ නැහැ. නරක දේ ආදර්ශ හැබැයි එකක් තමයි සර් කවදාකවත් නරක ආදර්ශ අපිට දීලා නැහැ. දුන්නෙම නැහැ අපිට කවදාකවත් නැහැ. ඒක නිසා සර් අපිට ගීත ලියන්නේ මෙහෙමයි මේ වචන හොදන්නේ මියුසික් හොදන්නේ මෙහෙමයි කියලා අපිට කියලා දුන්නා. ඒ නිසා මටත් ගීත නිර්මාණය කරන්න, සංගීත නිර්මාණය කරගන්න, පද රචනා කරගන්න මගේ දැඩි උනන්දුවක් ආభాසය ලැබුණා. යවුන් නෙමෙයි නව යවුන් තරගේ. ඔව්. හැම කාලයකම හැම අවුරුද්දකම මේ ගීත තරගය ඇතුලේ ඔබේ ගීතයකුත් අනිවාර්යෙන් අලුත් ගීතයක් ගීත දර්ශකය ඇතුලේ තියෙනවා නේද? කොහොමද ඒක වෙන්නේ?
ඒක ඒතින් අපේ ගුරුවරු අපිට දීපු දේවල් තමයි. හැම වෙලාවෙම එයාලා කියන්නේ බාලුත් දෙයක් කරන ඵලයන් ඉස්සරහට. ඒත් ප්‍රසංගයත් කොල්කස සගමන් සින්දුවක් කිව්වා. හොඳයි ආසයි හොඳට කියන්න. ඒච්චර තමයි යා කියන්නේ. කවදාකවත් එපා කියන්නේ නැහැ. ඊයේ ෆිරිදත් මේ මම කතා කරලා කිව්වා නේද? ඔව් ඒවා මොකද වැඩසටහනට සින්දුවක් කිව්වා කියලා. තනසේනයි මේ මෑතකදී මේ අපි ගියා මේ ඇමරිකාවේ. අපි ඇමරිකා ගියේ. මම ප්‍රාන්ත 4-5කට ගියා මම හිතන්නේ එහෙදී මේ ඉතින් කොච්චර ලස්සන සින්දු ගායනා කරාද එහෙදී. මේ දෙන්නම මාත් එක්ක. නේද? ඔව් ඒ තාමත් ලෝකෙ කොහෙ ගියත් ඒ මිහිරට විශ්වාසක පිරිසක් කියනවා විශ්වාස කරන්න බැරි තරම් ඒ තන්දල එකක් දන්නව කතාව. ඉතින් මේ යෝන්ගී වලට තියෙන කැමැත්ත මේ ඒගොල්ලන්ගේ ප්‍රේමණීය හැඟීම් ඒ කාලේ තිබුණේව ගැන මාත් එක්ක නිතර සාකච්ඡා කරනවා. ඔව්. අපි වාද්‍ය වෘන්දයත් මතක් කරමු. අපි ඇත්තටම අද ඉරිදා අයබෝවන් මේ වැඩසටහන වෙන්නුනේ යෝන්ගේ ප්‍රසංගය පැවැත්වෙන නිසා ඒ ජාතික තරුණ සේවා සභාව අපට මතු කරලා දුන්නු රස ආයෙත් මතු කරලා ගන්න තමයි මේ අයබෝවන් හරහා අපි උත්සාහ කළේ. ඒ සඳහා වාද්‍ය වෘන්දය අපි මතක් කරනවා උපුල් පෙරේරා, ප්‍රසාද් මැක්ස්වෙල්, නලින් ප්‍රසාද්, චම්පික පතිරාජ, සමන් විජේසිංහ, ලලිත් උයන්ගොඩ, පද්මප්‍රිය දොළමුල්ල